අරගලය මං හිතන්නේ ලංකාවේ එක තැනකට ඇවිල්ලා තියෙන අරගලයක් බවට පත් වෙලා තියෙනවා මං හිතන්නේ මේ විශේෂයෙන් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුවෙච්ච පහර දීමත් එක්ක මම කොහොමත් ඒක කියන්නේ ඒක සයිටම් අරගලය කියන පටු තේමාවට වඩා නිදහස් අධ්‍යාපනය කියන තේමාව එක තමයි මම හිතන්නේ ඒකට අපිට කතා කරන්න වෙන්නේ වැඩේ එක්ක කොහොමුණත් මම කියන්නේ ඕනම ආණ්ඩුවක් යම් තීරණාත්මක තැනකට එනවා කියන තැන හැම වෙලාවෙම තීරණය වෙන්නේ ඒගොල්ලෝ කොහොමද ඒ ඉන්න සමාජය යම් අරගල තැනකට ආණ්ඩු විරෝධී අරගල වලට එද්දී ඒකට පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඒකට පිළිතුරු ලබා දෙන්නේ කෙසේද? දැන් අපි දන්නවා සමාජයක් විදියට මුළු ශිෂ්‍ය ව්‍යාපාරයම බොහෝ සිවිල් සංවිධාන බොහෝ කොටස් කම්කරු ව්‍යාපාර මේ හැමෝම ඉන්න අදහසක් තියෙනවා මේ වෙලාවේ නිදහස් අධ්‍යාපනයේ බේසික් තර්කයක් මතුවෙච්ච සයිටම් අරගලේ සම්බන්ධයෙන් එය රජයට පවරා ගන්න ඕන මොනවා හරි එහෙම ඒ ඉල්ලීමක් වටා මුල් කරගෙන ආව අරගලයක් තියෙනවා. එතකොට දැන් ඒකට අපි දැක්ක පහුගිය කාලේ දිගින් දිගටම ආණ්ඩුව විශාල දැවැන්ත මර්ධනයක් දියත් කරනවා. විශාල පහර දීම් වගේ දේවල් වලට ගිහින් අත්අඩංගුවට ගැනීම වලට ගිහින් ඒගොල්ලන්ගේ වර්ධනය දියත් කරනවා. ඉතින් මම දකින දේ තමයි ඒකෙදි මම විශේෂයෙන් අපි කට්ටිය වුණත් අපි දකින දේ තමයි දැන් ඒ කියන්නේ ඔතන හරි තීරණාත්මක තැනක්. ඒ කියන්නේ කිසියම් ඉල්ලීමක් මුල් කරගෙන ඇති වෙන මේ දේදී ඒකට පෙරලා පිළිතුරු දෙන්නේ මර්ධන පොයින්ට් එකක ඉන්න. ඒ කියන්නේ මර්ධනය නම් දියත් කරන්නේ එතනදී සිද්ධ වෙන දේ තමයි හැම්මිටම ඒ ආණ්ඩුව ඒගොල්ලන්ගේ තීරණාත්මක තැනක් ඒ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ තීරණාත්මක පැහැදිලි කරනවා ඉදිරි කාලේ කිසියම් අරගල සීමාවක දිනනවා නම් මිනිස්සු කොට්ටාසයක් ඒක රාශී වෙන්න ඒකට අපි උත්තර දෙන්න ඕන වෙලාවක ලෑස්ති මේක. ඉතින් මං අන්න ඒ පොයින්ට් එකේදී ඒ කියන්නේ මෙතෙන්දී දැන් අපි ආයි පෙරලා මතක් කරගන්න ඕනේ පහුගිය ආණ්ඩුව අපි පරාජයට පත් කළා හරි කියලා හිතනවා නම් එහෙම නැත්නම් ඒක ඒකෙන් පස්සේ මේ ආණ්ඩුව ආවයි කියලා හිතනවා නම් ඒකේ තියෙන මූලික පොයින්ට් එක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මේ සාමකාමී වටපිටාවක් ඇතුලේ මිනිස්සුන්ගේ ඉල්ලීම් දිනා ගන්න පුළුවන් වෙච්ච තැන් ටික. ඒතකොට දැන් මම ඒකයි කිය ලකුණු කරමින් ඉන්නවා. දැන් ඒකට උත්තර දෙන්නේ මේ විදිහ නම් මගේ අපේ අදහස තමයි දැන් ඒක ඒ කියන්නේ දැන් ඒකට ඒ විදිහට මුණ දෙනවා නම් දැන් මේ සියලු ජන කොටස් වලට ඒ කියන්නේ ඒ අරගලේ ඉන්න සියලු කොටස් වලට දැන් පැහැදිලි වෙනවා මේක දිනා ගන්න වෙන්නෙම මෙන්න මේකට මුණ දෙමින් කියලා. ඒ කියන්නේ මේ මර්ධන යාන්ත්‍රයට මුණ දෙමින්. ඉතින් ඒකෙදි අපේ නිස්තාවරය තමයි කොහොමුණත් ආණ්ඩුව පවත්වන මේ මර්ධනය අතිශය කුරුරු මර්ධනයක්. එතකොට මේ මර්ධනයේ ඉඳලා විශේෂයෙන් අපි දැන් ගත්තොත් එහෙම මේ අරගලයට මූලිකවම එකතු වෙලා ඉන්න ශිෂ්‍ය ව්‍යාපාරය අපි දන්නවා පෞද්ගලික ඒගොල්ලන්ගේ පෞද්ගලික ගත්තොත් ඒ ශිෂ්‍යයන්ගේ පෞද්ගලික අරමුණක් දිනවන නෙමෙයි ඒගොල්ලෝ මේ උද්ඝෝෂණේ නියලයි පොදු අරමුණක් නෙමෙයි. මොකද මේ පොදු අරමුණ දැන් රටේ ජනතාවගේ බදු මුදල් නැවත කළමනාකරණය කරලා දෙන්න නිදහස් අධ්‍යාපනය තුළ වේවා නිදහස් සෞඛ්‍ය තුළ වේවා ඒ නැවත පෙරලා කළමනාකරණය මේ පරණ සිස්ටම් එකකට යන්න ඕන තියෙනවා. ඔන්න ඕකට ගිය අරගලයේදී මේ පහර දීම එන්නේ. එක පැත්තකින් තියෙනවා අපි මේ අරගලය තුල නිදහස් අධ්‍යාපනය කියලා දිනාගන්නේ පරණ තිබ්බ අර වැඩවසම් ගෝත්‍රික ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම පෞද්ගලික අංශය තුල තත් වැඩි පල්ලෙහාට යන ලෝකයක්ද මේ දිනන්නේ යන්නේ. සා පෙරලා එහෙම නැත්නම් මේ නිදහස් අධ්‍යාපනය කියලා අපි කියන අලුත් කතාව මොකක්ද? මේක මං හිතන්නේ මං කියන්නේ සමාජීය වුණත් අපි කතා කරන්න ඕන දෙයක් විදිහට ඒක තියෙනවා. කෙසේ වෙතත් මේ වෙලාවේ කරපු මේ වර්ධනය අනිවාර්යෙන් පිළිකුල් සාගත මර්ධනයක්. අපි අනිවාර්යයෙන් ඒක හෙලා දකින්න ඕනේ. සමාජයේ සියලු කොටස් කලාකරුවෝ වේවා, කම්කරු කොටස් වේවා, ශිෂ්‍යයෝ වේවා, සියලු කොටස් මේ වෙලාවේ මේ මර්ධනයට එරෙහිව අනිවාර්යයෙන් එකට එකතු වෙන්න ඕනේ කියන පණිවිඩය දැන් ඇවිල්ලා තියෙනවා කියන එක තමයි මගේ අදහස. මම පෞද්ගලිකව විශ්වාස කරනවා සයිටම් අරගලේ කතිකාවේ ඒකේ පුළුල් නොවිච්ච පාර්ශව ගොඩක් තියෙනවා. දැන් අපි දන්නවා නිදහස් සෞඛ්‍ය විදිහට වෛද්‍යවරු වේවා, වෛද්‍ය සභාව වේවා, ඊට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල වේවා, ඒතකොට ඒ ගුරු සංගම් මේවා මේ වැඩ කරද්දී ඉල්ලන ඉල්ලීම. ඒ කියන්නේ මොකද්ද මේ ඉල්ලන ඉල්ලීම? ශිෂ්‍ය ව්‍යාපාරය ඉල්ලන ඉල්ලීම හැම්මිටම ගෙනාවේ දැන් අපි හිතන සයිටම් යන එක වෙලෙන්දගේ කඩයක්. එහෙම එකක්. එතකොට සයිටම් එක වහනවා කියන එකේදී අදහස් වෙන්නේ මේ කඩ ගොඩාක් තියෙන රටක මේ චූටි කඩයක් වහනවා වගේ කතාවක්.
නමුත් මේ කියන්නේ අපි ඉන්න අදහස තමයි මේක පුළුල් අරගලයක් දක්වා එන්න නම් වෙන මොකද නේ නිදහස් අධ්‍යාපනය තුල නිදහස් අධ්‍යාපනය කියන මූලික එක ගමු. නිදහස් අධ්‍යාපනය කියන එක අපි කොහොමද සමාජයට නැවත ළඟා කරගන්නේ කියන එක. එතකොට එන පොයින්ට් එක තමයි දැන් නිදහස් අධ්‍යාපනයේ තියනවාද කියන එක. ඒතර මගේ අදහස නම් දැන් තියෙන නිදහස් අධ්‍යාපනය කියලා අපි හදාගත්ත ඔළුවේ තියෙන දෙයක්. මේක දැනටත් තියෙන මාකට් එක උඩ. දැන් මේ තියෙන නිදහස් අධ්‍යාපනය කියන එක තියෙන මාකට් එක උඩ බරපතල විදිහට ඒක උරාගෙන තියෙන තැන. ඊට පස්සේ පවත්වගෙන නිදහස් අධ්‍යාපන ආයතන කියන්නේ ඉතාම පහළ මතවාදයන් දරන ගෝත්‍රික සීමාවල් තුල ඉන්න ඊට පස්සේ මේ හියුමන් ලෝකයේ තුල අර මගේ මානව ගනුදෙනුව තුල ඉතාම මේ ඛේදනීය ලක්ෂ්‍ය ලකුණු කරමින් ඉන්න තැනක තමයි ඒවා තියෙන්නේ. එතකොට මම කියන්නේ අනිවාර්යෙන් අපි නිදහස් අධ්‍යාපනයේ දිනා ගන්නවා කියන සටන් පාඨය ඇතුලේ ගනුදෙනු කරනකොටම මම හිතන දේ තමයි අපි අලුතෙන් කතා කරන්න ඕනේ දැන් ලංකාවේ නිදහස් අධ්‍යාපනයේට අලුතෙන් අපි යෝජනා කරගත්ත යුත්තේ මොකක්ද කියලා. ඒ කියන්නේ පරණ තිබ්බ නිදහස් අධ්‍යාපනයම නම් මේ පවත්වාගෙන යන්න අපි මේ දඟලන්නේ. ඒක ඇතුලේ දැන් මෙන්න ඔන්න අපේ සමාජ කතිකාවේ බෙදීමක් තියෙනවා. ඇයි ඒක ඕනේද? එහෙම නැත්නම් මේ නෙවිලිගේ මේ කඩේ ඕනේද? ඔහොම කතාවක් තියෙනවා. ඉතින් මම කියන ඔන්න ඔය විවේදනය හින්දා තමයි තාමත් මේක සම්බන්ධයෙන් මෙහෙම දෙපැත්තට ගිය අදහසක් සමාජය තුළ තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේක ඉන්න අරගල පාර්ශවවල ඉන්න බොහෝ කොටස් අනිවාර්යෙන් සත්භාවයෙන් සම්බන්ධ වෙන කොටස් විශේෂ ශිෂ්‍ය ව්‍යාපාරය ගත්තා. ඒතකොට ඒගොල්ලෝ උනත් ලකුණු කර යුතු වෙනවා අපි දිනා ගන්නා වූ අරමුණ කුමක්ද? ඒක කොච්චර පුළුල් ප්‍රමාණයක අරමුණක්ද? ඊට පස්සේ ඒ පුළුල් අරමුණ එක්ක කිසියම් රජයක් ගනුදෙනු කරද්දී ඔවුන් ඒ අරමුණට කොච්චර සාපේක්ෂව සහාය දක්වනවද නැද්ද කියන එක. කියන්නේ මේ ඉල්ලන ඉල්ලීම බහුතර ඉල්ලීමක් දක්වා ලංකාවේ පත් වෙන්න ඕනේ මුලින්ම. ඒක බහුතර ජනතාවගේ නියෝජන අදහසක් තියෙන්න ඕනේ ඉල්ලීම. ඊට පස්සේ රජ විදියට බලන්න ඕන බහුතර ජනතාව ඉල්ලනවා නම් නිදහස් අධ්‍යාපනය තමයි අපිට හොඳ විදිය. අපේ මේ නිදහස් අධ්‍යාපනය තුළ මෙන්න මේ බදු මුදල් ක්‍රමවත් බෙදන්න ඕන විදිය මෙන්න මේකයි කියලා අපේ යෝජනාව මෙන්න මේකයි කියන එකේදී නම් මේක වෙන්නේ මීට වැඩි පුළුල් සංවාදයක් මතු කරගන්න පුළුවන්. නමුත් දැන් මට දැනෙන ගැටලුව තමයි දැනට වෙලා තියෙන්නේ මේ පුළුල් සංවාදේ කොහොම වුණත් අවම කොන්දේසි යටතේ එකඟ වෙන්න වෙලා තියෙන තැන්වලදී තමයි මේක තුලින් තියෙන්නේ. හැබැයි කොහොම වුණත් කිසියම් කාරණයක් මුල් කරගෙන ඒ කියන්නේ කිසියම් සමාජීය කාරණයක් මුල් කරගෙන කිසියම් ප්‍රජාවක් ඉල්ලන ඉල්ලීමක් කිසියම් විදියකට මර්ධන උපකරණ දාලා නම් මේක බේරන්න හදන්නේ. ඒ කියන්නේ අඩුම ගානේ සාකච්ඡා මාර්ගයෙන් නෙමෙයි නම් මේක විසඳන්න හදන්නේ. එහෙම නැත්නම් මේක වඩා සමාජීය තැනකට ගෙනියන්න බැරි තැනකට නම් මේ කටයුතු සිද්ධ වෙමින් ඉන්නේ. ඒක මම දකින්නේ අනිවාර්යයෙන් මර්ධනයේ ශක්තිමත් වෙන මොහොතක්. ඒතකොට ඒකෙන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී නොවන විදියට සමාජයක් එක්ක ගනුදෙනු කරන්න ලෑස්ති වෙන වෙලාව. ඉතින් එතෙන්දි මම හිතන්නේ විශාල කතාවක් සාකච්ඡාවක් අවශ්‍ය නැහැ. ඒ වගේ වෙලාවට කරන්න තියෙන එකම දේ තමයි අනිවාර්යයෙන් මේ ආන්තික කොටස එකතු වෙන්න ඕනේ. පොදුවේ නිදහස් අධ්‍යාපනය වේවා නිදහස් සෞඛ්‍ය වේවා මේවා ජනතාව විසින් දිනාගත්ත ඉන්නේ ජනතාවගේ බදු මුදල් කළමනාකරණය වෙන්න ඕනේ කොහොමද කියලා කියන කතාවක් මේක. ඒතර ඒ වගේ දෙයක් අපි දිනාගනිද්දී රජය මේ විදිහට මර්ධනය වෙන දියත් කරන්නේ අපිට තියෙන එකම උත්තරේ තමයි මම හිතන්නේ සියලුම කොටස් නැවත එකතු වීමට විතරයි ඒකට විරුද්ධ.